පාර්සල් එකක් ඇවිල්ලා තියෙනවා. අන්බොක්ස් කරලා බලමුද මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ටත් වැදගත් වෙන දෙයක් තමයි මේකේ තියෙන්නේ කියලා. ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ෂැඩෝ බොක්ස් ඔයගොල්ලන් රෙසින් ආර්ට් ෆ්ලවර් බොකට් මේ පයිප් ක්ලීනර් සෙට් කරන අයට ගොඩක් මකින වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. මොකද මේ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේක ගන්නේ කොහෙන්ද මේ මම අර ෆ්‍රේම් ගන්නේ කොහෙන්ද එහෙමයි කියලා. ඒකයි මම හිතුවේ මේ බොක්ස් වීඩියෝ එකක් දානවා කියලා. ඉතින් පේජ් එකේ තමයි නම්බර් එකයි මම මේ වීඩියෝ එකේ මෙතන උඩින් මෙන්ෂන් කරලා තියන්නම්. එතනම ක්වොලිටි මේ මම මේ ගන්න තැන අයියාගේ බඩු මේ එතන පට්ට සේෆ් විදිහට එවනවා. ඔයගොල්ලන්ට ඉතින් ගන්න පුළුවන් පේනවනේ කාඩ්බෝඩ් බොක්ස් වල දාලා සේෆ්ටි කරලා එවනවා. ඉතින් ඒකට කාඩ්බෝඩ් මම නම් හැම බොක්ස් එකක්ම කාඩ්බෝඩ් පෙට්ටිය වලට දාලා එවන්නේ කියලා තමයි කියන්නේ. මොකද මේ එතකොට මට ආයම්කෙන් කාඩ්බෝඩ් හොයන්න ඕනේ නැහැ. එතකොට මේ මයික් එතකොට යාර පොඩි ගාණක් එකට මේ ඇඩ් වෙනවා අපේ බොක්ස් එකට. ඉතින් මේ මයික් එක මේක ලොකු ගාණක් නෙමෙයි පොඩි ගාණක් තියෙනවා. ඔයගොල්ලන්ට ලාභයි ඒක ගන්න එක. මේ ඉතින් මෙන්න මේ වගේ මේ දිනේ රිටින් නාට් කරන අයට ඕන අර අඟල් 5යි 12 සයිස් එකේ ෆ්‍රේම් එකක්. මේක නම් ලයිට් එකකට සෙට් කරන්න කියලා කිව්වා. ලයිට් එක සෙට් කරලා තියෙන්නේ මම දැන් ගලවන්නේ නැහැ නේ මම මෙහෙම පෙන්නන්නම්. මේක මේක බොක්ස් එකක් මම ඕඩර් කරපු. ඒකට ඔයගොල්ලන්ට වගේ ගන්න පුළුවන්. ඒක මේ තියෙන්නේ තව බොක්ස් එකක්. මේක නම් A4 size box එකක් මම හිතන්නේ. මේක A4 size box එක. මේක පයිප් ක්ලීනර්ස් කරන අයටත් වටිනවා. රිසින් ආර්ට් කරන අයටත් වටිනවා. මේ save the date frame එකටයි මේ anniversary gift වලට දෙන්න. ඒ වගේ මේකට මේක වටිනවා. ඉතින් මේ ඔය මේ frame එකක්. ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ book frame දෙකක් මම ඕඩර් කරා. මේ එකක් ඇවිල්ලා තියෙන්නේ. අතන පාට quality මේ වැඩේ finishing කරලා තියෙනවා. ලස්සනට මේ පැකින් එකේ ඉන්න රුපියල් පොඩි ගාණක් ඇඩ් වෙනවා මේ කාඩ්බෝඩ් බොක්ස් වල විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ ඒක නැතුණා කියලා අපිට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අපිට ආයෙ නැත්තම් කාඩ්බෝඩ් මේ බොක්ස් වල ඉන්නක මේ මේක රකින්න මේ හින්දා ඉතින් මේ වගේ බොක්ස් එකක් අරගෙන ඉවර වෙන්නේ. මේ තියෙන බුක් ෆ්‍රේම් එක. මම මේක අන්බොක්ස් කරලා පෙන්නන්න සම්පූර්ණයෙන්ම. මොකද බුක් ෆ්‍රේම් එක ගුණා මලක් ඇටේ පිටින් කරනවා මොකද මේක තමයි මේ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බේ. ගත්ත කොහෙන්ද මේ ඉතින් මේ තියෙන්නේ මේ බුක් ෆ්‍රේම් එක. ස්ටෝරි ගන්න ඕනේ මගේ මේ බුක් ෆ්‍රේම් එකෙන් මම කරලා පයිප්ස් ආර්ට් එකක් දාපු වීඩියෝ එකක් දෙකකට අවසර ප්‍රමාණයක් මේ වෙනකොට බලලා දෙනවා. ඉතින් මේ තියෙන බුක් ෆ්‍රේම් එක ඉතින් තේරෙනවා ක්වොලිටි එකටම සුපිරි එකටම තියෙන ඉතින් බොක්ස් එක. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඔය දෙන්නේ මෙන්න මේක තමයි බුක් ෆ්‍රේම් එක කියන්නේ. මෙන්න මේක තමයි මම ආර්ට් එක කරලා තිබ්බේ. ඉතින් මම ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට කස්ටමයිස් කරලා කැමති සයිස් එකකින් සාධාරණ ගානකට සාධාරණ මුදලකට ඔයගොල්ලන්ට මෙන්න මේ බොක්ස් කරගන්න ඉතින්. මම මෙතන ඩිමෙන්ෂන්